හායි යාළුවනේ සුබ මධ්‍යහ්නයක්. අද මගේ අංක 9 වෙනි ප්ලාන්ට් සේල් එක. මේ අංක 1ට තියෙනවා සෙන්සවේරියා පත්‍ර කූරු වගේ තියෙන එක. මේ පැලේ මම දෙනවා රුපියල් 200යි. අංක 2 ඇග්ලොනිමා මේකෙන් එක පැලයක් රුපියල් 150යි. මේක අංක 3 බිගෝනියා මේ ලස්සන බිගෝනියාස් එකෙන් එක පැලයක් දෙනවා මම රුපියල් 300යි. අංක 4 මේකත් බිගෝනියාස් මේකෙත් පැලයක් මම දෙනවා පැලයක් කියවට අතු 4ක් 5ක් විතර තියෙන පැලයක් මේකෙම දෙනවා මම මේක රුපියල් 200යි. අංක 5 මේකත් බිගෝනියාස් මේකත් රුපියල් 200යි. අංක 6 ඇග්ලොනිමා මේකේ නම් පත්‍ර රතු පාටයි හරිම ලස්සනයි. මේක උස යන්නේ කුරු වර්ගය. මේකෙන් මේ ප්ලාන්ට් එක මම දෙනවා රුපියල් අංක 6 300යි. අංක 7 මේ බිගෝනියස් එක මේ පඳුරම දෙනවා මම රුපියල් 100යි. අංක 8 බේබි රෝස මේක රුපියල් මේක රතු පාට මලක් තමයි විපෙන්නේ මේක රුපියල් 50යි. ඊට පස්සේ අංක 9 මේ ලස්සන ඇග්ලොනිමා එකක් මේ නිරෝගීව වැඩිලා තියෙන මේක තද රතුයි පත්‍රය මේක රුපියල් 200යි. අංක 10 මෙතන තියෙන ඇග්ලොනිමා මේකෙන් එක පැලයක් දෙනවා මම රුපියල් 150කට. එකත් හොඳට නිරෝගීව වැඩිලා තියෙන්නේ. ඊට පස්සේ අංක 11 මේක රෝස පාට පත්‍රයක් ඇග්ලොනිමා මේක දෙනවා මම රුපියල් 150කට. අංක 12 මේක ලස්සන මීවන ශාකයක් මේක දෙනවා මම මේ පඳුරම රුපියල් 200යි. ඊට පස්සේ අංක 13 මේ බලන්නකො මේකේ ලස්සන අංක 13 හරිම ලස්සනයි. හොඳට වැඩිලා කඳ රෝස පාට නිරෝගීව වැඩිලා මේ මුල් තියෙනවා කට් මුළුත් තියෙනවා දාලා මේක දෙනවා රුපියල් 350යි. ඊට පස්සේ අංක 14 මේ ලස්සනට වැදුණු මේක බුෂ් එකක් වගේ හදා ගන්න පුළුවන්. මේ එතන තියෙනවා පැල 5ක් විතර තියෙන මේ පඳුරම දෙනවා රුපියල් 100යි. ඊට පස්සේ අංක 15ට තියෙන්නේ ඒ වර්ගයේම මේ යට පත්‍රයේ දම් පාට මේ පඳුර දෙනවා මම රුපියල් 100යි. ඊට පස්සේ අංක 16 තියෙනවා හෙලුකෝනියා මේක කහ පාට මලක් තමයි පිපෙන්නේ මේ පැලේ දෙනවා රුපියල් 50කට. ඉතින් යාළුවේ මගේ 8 වෙනි සේල් එකේ මගේ ප්ලාන්ට්ස් ගත්තා කැලණිය පැත්තේ මිස් කෙනෙක්. ඒ මිස්ට ගොඩාක් ස්තුතියි. අද මගේ ප්ලාන්ට් 16ක් තියෙන්නේ. ඉතින් මේ ප්ලාන්ට් නිරෝගී කියලා හිතෙනවා නම් මගේ මිල ගණන් සාධාරණයි කියලා හිතෙනවා නම් මට WhatsApp කෝල් එකක් දෙන්න. ඉතින් යාළුවනේ මම දැන් කියන්නේ අපි මේ ෆීල්ඩ් එකට අලුත්. ඉතින් දැන් තමයි ටික පැල හදාගෙන යන්නේ. ඉතින් හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් මගේ පැල ලාභයි කියලා හිතෙනවා නම් මට එහෙනම් WhatsApp කෝල් එකක් දෙන්න. එහෙනම් මට කමෙන්ට් කරන මාව සබ්ස්ක්‍රයිබ් කරන සියලුම දෙනාට ගොඩක් තෑන්ක්ස්. ඉතින් හැමෝගෙම හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සුබ දවසක්.